ශැම්පු කන්ඩිෂනර් කිව්වට පස්සේ උඟ දෙනෙක් දන්නේ නැහැ හරියට කොහොමද ශැම්පු කන්ඩිෂනර් ගෙදරදී කරගන්නේ කියලා. දැන් මම කන්ඩිෂනර් එක පාවිච්චි කරන්න යන්නේ GD කන්ඩිෂනර් එක. ඉතින් මේකෙන් ඇත්තටම කොණ්ඩේට ලොකු ප්‍රාණවත් බවක් පෝෂණයක් ඒ වගේම හොඳ ඔයිලි ප්‍රමාණයක් කොණ්ඩේට එනවා. මොකද හොඳින් කන්ඩිෂනර් උනේ නැත්නම් කොණ්ඩේ අපිට පීර ගන්නත් බෑ. කොණ්ඩේ කැඩෙන ප්‍රමාණයත් වැඩි. ඉතින් කලින් අපි ෂැම්පු එකකින් කළේ හිස් කබල හොඳට පිරිසිදු කරලා කොණ්ඩේ තිබිච්ච කුණු දූවිලි තෙල් අනවශ්‍ය දේවල් සියල්ල ඉවත් කරපු එක. ඒ වගේම තමයි අපි ගොඩක් ගත්තොත් එimhe ඩැමේජ් එක තමයි වැඩි. මොකද අපි ගොඩක් වෙලාවට කලර් කරලා තියෙනවා විවිධ කෙමිකල්ස් පාවිච්චි කරලා තියෙන නිසා ගොඩක් වෙලාවට වැඩි වෙලා තියෙනවා ඩැමේජ් එක. ඒ නිසා අපි කන්ඩිෂන් එකක් හරිම වැදගත්. මතක තියාගන්න කන්ඩිෂන් එකක් දාන්නේ අපි මේ කොණ්ඩේ හිස් කබලේ ඉඳලා මේ අඟල් භාගයක් විතර මෙහායි. ඒකට හේතුව වෙන්නේ හිස් කබලේ ගෑවුනාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් නැවත ඒක සෝදා ඉවත් කරද්දී සමහර වෙලාවට අපිට හරියට කොණ්ඩේට ඕන කරන කන්ඩිෂන් ප්‍රමාණය රඳව ගන්න බැරි වෙනවා. නැවත කොණ්ඩේ ගොඩක් හොදන්න වෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ කන්ඩිෂනර් දානකොට කොණ්ඩේට පමණක් කන්ඩිෂනර් දාන්න. ඉතින් මෙන්න මේ විදිහේ කන්ඩිෂන් එකක් හොඳ කන්ඩිෂන් එකක ස්වභාවය තමයි මෙන්න මේ විදිහේ thick වෙන්න ඕනේ. ඊටමත් හොඳ thick කන්ඩිෂන් එකක් වෙන්න. කන්ඩිෂන් එකක් ෂැම්පූ එකක් වගේ මේක දිගට හැලෙන්නේ නැහැ. මේ වගේ ඕන වෙලාවක අතේ තියාගෙන අපිට අනිත් පැත්තට හරවන්න පුළුවන් විදිහේ thick එකක් වෙන්න ඕනේ. ඉතින් කන්ඩිෂන් අපි දැනගන්න ඕනේ කොණ්ඩේ ප්‍රමාණය අනුව පාවිච්චි කරන්න. දැන් ඔන්න මේ කොණ්ඩේ ටිකක් ලොකු හින්දා මම ටිකක් වැඩිපුර ගන්නවා. ඔයගලන්ට මේක ගාද්දිම තේරෙනවා කොණ්ඩේට ඊටමත් හොඳ පෝෂණයක් අර කොණ්ඩේ හොඳින් එහාට මෙහාට කරගන්න පුළුවන් විදිය දැනෙනවා. අපිට අතට දැනෙනවා ඒක. දැන් අපි හුඟක් වෙලාවට කන්ඩිෂන් එක දාපු ගමන් දැන් ෂැම්පූ එක දාපු ගමන් අපි හොදනවනේ. නමුත් කන්ඩිෂන් එක අපි දාපු ගමන් හොදන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ විනාඩි 4ක් 5ක් කොණ්ඩේ මේක රැඳිලා තිබ්බොත් තමයි මේ අපේ කොණ්ඩේ තියෙන කියුටිකල් ටික ඕපන් කරලා ඒ කොණ්ඩේ ඇතුළට මේ කන්ඩිෂනර් උරාගෙන අපි ඊට පසු කරන දේවල් වලට ඒ කියන්නේ ස්ටයිලින් වලට කොණ්ඩේ පවත්වාගෙන යාමට හැම දෙයකම ලැබෙන පෝෂණය ලැබෙන්නේ එතකොට. නැත්නම් මේක වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මතක තියාගන්න කොණ්ඩේ දැන් අපි බලනවානේ බාත් รู ම් එකක ඉඳගෙන කොහොමද විනාඩි 5ක් 10ක් තියාගන්නේ කියලා. දැන් ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙනවනේ දැන් මේ කන්ඩිෂන් එකක් දාලා බාත් รู ම් එක කොහොමද විනාඩි 5ක් 10ක් තියාගන්නේ කියලා. ඒකට කරන්න ක්‍රම තියෙනවා. ඔයගොල්ලන් හැමදෙස්සම ෂැම්පූ කරලා ඉවරනාට පස්සේ ටගල කොණ්ඩේට කන්ඩිෂන් ටික දාගන්න. ඊට පස්සේ කන්ඩිෂනර් දාපු කොණ්ඩේ මොකක් හරි ක්ලිප් එකකින් උඩට කරලා අපිට පුළුවන් මේව ක්ලිප් කරගන්න. ක්ලිප් කරගෙන ඔයාගේ බොඩි වොෂර්ස් වගේ බොඩි එකට ගන්න මොන හරි සබන් ගන්න එපා කියන්නේ මම කියන්නේ බොඩි වොෂ් එකක් මොන හරි දාන එකක් දාලා ඒ ටික ඉවර කරගෙන එතකොට විනාඩි 5ක් 10ක් ගන්න නැතුව ඉතින් ඔයගොල්ලන්ගේ කකුල් පිරිසිදු කරගන්නේ ඕක කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් කොණ්ඩෙත් එක්කම බොඩි එක පිරිසිදු කරගන්න. මතක තියාගන්න කන්ඩිෂනර් ෂැම්පූ මොනවද දැම්මත් ඕගොල්ලන්ගේ ඔළුවේ අහම්බෙන් හරි හිස්සොලි තිබ්බොත් ඒ කියන්නේ ඩැන්ඩ්‍රෆ් වගේ දෙයක් තිබ්බොත් ඔයගොල්ලන්ගේ පිටට වැටුනොත් මොකද වෙන්නේ? පිටටත් පිම්පල්ස් එනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඕන දෙයක් තමයි ගොඩාක් වෙලාවට ඔළුව හොදද්දි කොණ්ඩේ හොදද්දි ෂාවර් එකකට ගොඩාක් ඔළුව මේ උඩට උස්සලා තමයි හොදන්නේ. පිටට නොවැටෙන්නේ. ඉතින් කොණ්ඩේ ඉක්මනට හොදලා රගල කොණ්ඩේ අපි ක්ලිප් කරලා වෙනම ටවල් එකක් තියාගන්න ඕනේ කියලා කියන්න ඕනේ නෑනේ. කොණ්ඩේට ටවල් එක දාලා ඒක ටයි කරලා ඊට පස්සේ පුළුවන් ඔයගලන්ට ඇඟ හොදන්න. ඒ කාලේ හදාගන්න කාලේ කලමනා කරන එක හොඳට කරන්න. දැන් විනාඩි 5ක් විතර මේක ගියාට පස්සේ අපි දැන් කොණ්ඩේ හොදනවා. මෙන්න මේව හොදගන්න. දැන් අර වගේ ගොඩ වෙලා හොදන්නේ නැහැ. මොකද අපිට මේකේ තියෙන කන්ඩිෂනර් ටිකක් තියාගන්නත් ඕනේ. ඒ නිසා අපි හිස් කබලට තමයි වතුර දාන්නේ ආම්බෙන් හරි ගෑවිලා තිබුණොත් කියලා. දැන් ඔන්න කොණ්ඩේ හරියටත් වතුර ටිකක් දානවා. හරි. දැන් මම කන්ඩිෂන් එක හොදනවා. දැන් කන්ඩිෂන් එක හොදද්දි ගොඩාක් හොදන්නේ නැහැ. මේ හිස් කබලට වගේ තමයි දාන්නේ. දාලා ඔන්න වතුර ටිකයි. ඉතින් ඔයගොල්ලන් ආදිත් මතක තියාගන්න කොණ්ඩේම ගොඩාක් හොදන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ කොණ්ඩේ තියෙන විදිය මේ කොච්චර ලස්සනට තියෙනවද මේ බලන්න. මේ කන්ඩිෂනර් දැම්මට පස්සේ මේ ලස්සනට තියෙනවා මේ ඔයිල් ප්‍රමාණය මේ ෂයිනි එක මේක දැන් වේලුණාට පස්සේ ඉතින් මේක හොඳට අපිට පුළුවන් ඩ්‍රයි කරලා අරගෙන මෙන්න මේ මුඩට දැන් බාන අර ඉස්සෙල්ලා වගේ නෙමෙයි. රයිට් මෙන්න මේ ඔය විදියට අපිට පුළුවන් කන්ඩිෂන් එක කරගන්න. දැන් මේක හොඳට ටවල් ඩ්‍රයි කරලා ඕගොල්ලෝ පීරානක ගෙදර තියාගෙන පනාවක් ඕනෙම කොම්බ් එකකින් පාවිච්චි කරලා බලන්න. හොඳට කොණ්ඩේ පීර ගන්නත් පුළුවන්. කොණ්ඩේ ෂයින් එක තියෙනවා. ලස්සනට හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති ස්ටයිල් එකක් කරන්න පුළුවන්. ඉතින් ඕනේ නම් ඔයගොල්ලන්ට පුළුවන් එදාට පොඩක් සීරම් ටිකක් දාලා කොණ්ඩේ තියාගන්න.